කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කියලා දෙන්න හදන්නේ පැඩ්ලොක් මැෂින් එකේ කොටස් මොනවද කියලා. ඒක මම මුලින්ම ඔයාලට කියනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් subscribe කරලා තබා ගන්න bell icon එක click කරලා. එතකොට එනවා මම මුලින්ම මේ තියෙන්නේ පැඩ්ලොක් folder type machine එක. එතකොට මේකේ මොනවද තියෙන කෑලි? මොනවද තියෙන කොටස්? අපි දන්නේ නැහැ මැෂින් එකක් තිබුණාට අපි දන්නේ නැහැ මොනවද කොටස් කියලා. දැන් මම ඔයාලට මුලින් ඉඳලා කොටස් ටික හඳුන්වලා දෙන්නම්. පැඩ්ලොක් මැෂින් එකේ මොනවද කියලා. මුලින්ම තියෙනවා අපිට පැඩ්ලොක් මැෂින් එකේ head එක. තියෙන්නේ head එක තමයි මේ අපිට පැඩ්ලොක් මැෂින් එකේ දැනගන්න තියෙන්නේ. ඊට පස්සේ තියෙනවා අපේ නූල් දාන්න තියෙන thread stand එක තමයි මේ තියෙන්නේ. thread stand එක ඊට පස්සේ තියෙනවා මෙතන තියෙනවා මේ තියෙන ටෙන්ෂන් පෝස්ට්. පැඩ්ලොක් මැෂින් එකේ ටෙන්ෂන් පෝස්ට් ටික මෙතන තියෙනවා. මෙතන මේ තියෙන thread guide එක මෙතන තියෙන මේ නීල් බාර් එක. ඔබට පේන ඇති නීල් බාර් එක තියෙනවා. නීල් ක්ලෑම්ප් එක තියෙනවා. චූටි ස්ක්‍රූ තුනක් තියෙනවා මෙතන. මෙතන තියෙනවා නීල් ස්ක්‍රූ කියලා කියන මෙතන නීල් තියෙනවා. ඊට පස්සේ මෙතන ෆුට් එක. ඒකට ස්පැටර් බාර් එක, ෆුට් බාර් එක. ත්‍රෝත් ප්ලේට් එක මෙතන යටින් තියෙනවා. දැති සෙට් එක කියලා අපි හඳුන්වනවා සිංහල භාෂාවෙන් පීඩොක් කියලා කියනවා. ඔය ටික තමයි ප්‍රධාන වශයෙන්ම පැඩ්ලොක් මැෂින් එකේ අපිට උඩින් පේන්න තියෙන කොටස් ටික. ඕනම අවස්ථාවකදී අපිට මේ කොටසක් නැති වෙලා තිබුණොත් අද්දාලා අපිට කියන්න පුළුවන් වෙලා තියෙනෝනේ. දැන් මෙතන තියෙනවා ටෙන්ෂන් පෝස්ට් එක, නීල් බාර් එක, නීල් එක, ෆුට් බාර් එක එහෙම කියන අපි කොටස් ටික හඳුනගන්න තමයි මම අද ඔයගලට කියලා දුන්නේ. දැන් බොහොම ස්තුතියි. මම තවත් වීඩියෝ එකකින් අපි ඉස්සරහට හම්බ වෙමු කියලා ප්‍රාර්ථනා කරනවා.